සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම හදන්න යන්නේ රස කැරමල් පුඩින් එකක්. එහෙනම් අපි බලමු කැරමල් පුඩින් හදන්න මොනවාද ඕන කියලා. මම අද මිල්ක් මේඩ් වලින් තමයි හදන්න යන්නේ. අපිට මේකට මිල්ක් මේඩ් ලොකු ටින් එකක්, විතර 4ක්, මැරින තේ හැඳි එකක්, සීනි මේස හැඳි 5ක්, වතුර ඕන වෙනවා. අපි මුලින්ම කැරමල් එක හදාගමු. ෆෑන් එකකට සීනි ටික දාලා ඒකට වතුර මේස හැඳි 3ක් විතර එකතු කරගෙන අඩු ගින්දරේ සීනි එක තියාගන්න. ඊට පස්සේ සීනි ටික දිය වෙනකන් හොඳින් හැඳි ගන්න. මේ වගේ වෙන නැගීගෙන එද්දී ෆෑන් එක හොඳින් කරකව කලර් එක වෙනස් වෙනකන් හදාගන්න. කැරමල් එක නම් හරි ගානටම හදාගන්න ඕන. නැත්නම් තිත්ත රසක් එනවා. දැන් නම් කැරමල් එක ලස්සන පාටට හැදිලා. මේ බලන්නකෝ. දැන් අපි මේ කැරමල් එක පුඩින් හදන භාජනයට දාලා අඩිය හොඳින් තවර ගන්නවා. දැන් එහෙනම් අපි පුඩින් එක හදාගමු. මුලින්ම භාජනයකට මිල්ක් මේඩ් ටික දාගන්නවා. ඊට පස්සේ ටින් එකට වතුර දාලා හොඳින් දිය කරගෙන ඒකත් මිල්ක් මේඩ් මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මම මේ මිශ්‍රණය හොඳින් වික්ස් එකකින් වික්ස් කරගන්නවා. ඊට පස්සේ මිල්ක් මේඩ් මිශ්‍රණය ටිකක් වික්ස් කරගෙන ඒක පැත්තකින් තියලා විතර ටිකත් හොඳින් වික්ස් කරගන්න ඕනේ. විතර එක ටිකක් වික්ස් කරලා ඒකට අපි වැල්ල තේ හැන්දක් එකතු කරගෙන නැවතත් හොඳින් මික්ස් කරගන්නවා. දැන් අපි මිල්ක් මේඩ් මිශ්‍රණයට විතර ටිකක් එකතු කරගෙන නැවතත් හොඳින් මික්ස් කරගමු. කැරමල් පුඩින් හදන්න නම් ඉතින් ගොඩක් ලේසි. ගොඩක් අය වරද්දගන්නේ කැරමල් එක හදාගන්න එක තමයි. හරි ගානට කැරමල් එක හදාගත්තේ නැත්නම් කැරමල් එක කර වුණොත් තිත්ත රසයක් එනවා පුඩින් එකේ. ඔයාලා කැමති නම් මේ මිශ්‍රණය බීට් කරගන්නත් පුළුවන්. දැන් අපි මේ මිශ්‍රණය හොඳින් මික්ස් කරගෙන ඉවරයි. දැන් පුඩින් හදන භාජනයට පෙරාගමු. මම අද පුඩින් එක හදන්න යන්නේ රයිස් කුකර් එකේ.
දැන් අපි ඇලුමිනියම් ෆොයිල් පේපර් එකකින් කවර් කරගෙන පැයක් විතර හොඳින් ස්ටීම් කරගමු. දැන් ඉතින් කැරමල් පුඩින් එක හොඳින් ස්ටීම් වෙලා තියෙන්නේ. දැන් අපි පුඩින් එක ටිකක් නිවෙන්න තියලා ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. මේ බලන්නකෝ පුඩින් එක ලස්සන කැරමල් පාටට තියෙනවා. ගෙදර කජුත් තිබ්බ නිසා මම පොඩි ඩෙකරේෂන් එකකුත් දාගත්තා. දැන් එහෙනම් කෑල්ලක් කාලා බලමු රසද කියලා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ channel එක subscribe කරන්න.